ඉතින් කොහොමද ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මම ගෘහිණියක් වෙන අපි හැමෝටම ගොඩාක් ප්‍රයෝජනයක් වෙන වීඩියෝ එකක් තමයි අද අරගෙන ආවේ. මේ විදිහට පොඩි දේවල් ටිකක් අනුගමනය කළොත් ඔයාට පුළුවන් හැමදාම කිචන් එක පිරිසිදුවට ලස්සනට තියාගන්න. එදිනෙදා වැඩ කරනකොට කිචන් එකට අවශ්‍ය කිචන් ටවල් ටික මම මේ විදිහට සූදානම් කරගෙන වැඩිපුර ටිකක් තියාගෙන ඉන්නවා. පාවිච්චි කරපු කිචන් ටවල් ටික හොදලා වේරෙනකන් අපිට පුළුවන් ඉතිරි වෙලා තියෙන කිචන් ටවල් ටික ප්‍රයෝජනට ගන්න. රෑ කෑම ටික හදලා ඉවර වෙලා පුරුද්දක් විදිහට ගෑස් කුකර් එක මම මේ විදිහට ක්ලීන් කරනවා හැමදාම. මම ටිකක් තද පාටකින් පන්න ටවල් එකක් තිබිලා ඒක කපලා අරගෙන තමයි තියෙන්නේ. අපි වේලි වුණාම ගෑස් කුකර් එක වටේට තෙල් ඉඳුල් වගේ දේවල් හැල්ලලා තියෙනනේ මම මේ ටික මුලින්ම අයින් කරගන්නවා. දැන් මම සබන් දියර ටිකක් දාලා හොඳට පිහ ගන්නවා. ගෑස් කුකර් එකේ දිලිසෙන පෙනුම තියාගන්න ඕන හින්දා මම මේ විදිහට ග්ලාස් ක්ලීනර් ටික ස්ප්‍රේ කරලා ටිෂු පේපර් එකකින් හොඳට පිහ දාගන්නවා. එතකොට අලුත් පාට තියාගන්න පුළුවන්. ඔයිල් බර්න් එකක් මේ තියෙන්නේ. ඉතින් මේ බර්න් එකට කුරුඳු තෙල් දාලා මේ විදිහට පහනක් පත්තු කරලා යටින් තියෙනවා. මේ ක්‍රමයෙන්ත් අපිට මැස්ස ටිකක් පාලනය කරගන්න පුළුවන්. තව අපිට ඔයිල් බොටල් තියාගන්න මේ විදිහට ට්‍රේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඔයිල් ගන්න වෙලාවට පිට වැක්කිරෙන ඔයිල් වලින් කවුන්ටර් টොප් එක අපිරිසිදු වෙන්න පුළුවන්. මේ ට්‍රේ එක හින්දා අපිට ඒක වළක්ව ගන්නත් උදව්වක් වෙනවා. උයන හැම වේලකටම මේ විදිහට ක්ලීන් කරගන්න බැරි වුණාට අපිට සතියකට දවස් දෙකක් විතර මේ විදිහට මුළු කිචන් එකම ක්ලීන් කරගන්න පුළුවන්. එතකොට ලස්සනට තියාගන්න පිරිසිදුට තියාගන්න පුළුවන් වෙනවා. තියෙන්නේ මගේ 3-5 බෝතල් ටික. මතක ඇතුවක මාසෙකට එකපාරක්වත් 3-5 බෝතල් ටික හොද ගන්න ඕනේ. ඒත් එක්කම සතියකට එක වතාවක්වත් මේ විදිහට 3-5 බෝතල් ටික රීෆිල් කරගන්න අමතක කරන්න එපා. මේ විදිහට 3-5 වලට ලුණු කුඩු ටිකක් එකතු කරගන්නවා මම. එතකොට ටික දවසක් අපිට 3-5 ටික නැවුම තියාගන්න පුළුවන්. පහ බෝතල් ටික තියාගන්නත් මම මේ විදිහට ට්‍රේ එකක් පාවිච්චි කරනවා. කටින් බෝඩ් පාවිච්චි කරද්දී දැනගත යුතුම කරුණක් තමයි කටින් බෝඩ් ටික අපි වෙන වෙනම තියාගන්න ඕනේ. පළතුරු වලට, එළවලු, පාන්, මස් මාළු වලට කියලා වෙන් කරලා තියාගමු. අපි මුලින්ම අපේ පිරිසිදුකම ගැන හිතනවා වගේම සෞඛ්‍ය ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. අපි රැයට කෑම කාලේ ඉවරුනහම භාජන ටික ඔක්කොම හොදලා මැදලා මේ විදිහට වේලෙන්න තියාගන්නවා.
මම කිචන් එකේ වැඩ ඔක්කොම ඉවර කරලා තමයි අවසානට සිංක් එක හොදගන්නේ. දුර්වර්ණ වෙලා තද පැල්ලම් වලට අපිට බේකින් සෝඩා විනාගිරි එකතු කරලා පිරිසිදු කරගන්න පුළුවන්. සිංක් එකේ තද පැල්ලම් තියෙනවා නම් ඒකටත් මේකට විසඳුමක් වෙනවා. අනික ස්පොන්ජ් එක පාවිච්චි කරනකොට වැඩිපුර ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අවසානට ස්පොන්ජ් එකත් හොඳට සබන් දාලා හොදලා මිරිකලා පිරිසිදු කරගන්න පුළුවන්. අපි වැඩ කරද්දි හැම වෙලේම අත සෝදන එක අපේ පුරුද්දන්නේ. ඉතින් ඒ අත සෝදන හැම වාරයකදීම අපිට අත පිහදා ගන්න මේ විදිහට ටවල් එකක් තියාගන්න ඕනේ. අපි හැම වෙලාවෙම වැඩකින් තවත් වැඩකට යද්දි අත සෝදන එක පුරුද්දක් හින්දා මේ ටවල් එකෙන් අපි ලොකු ප්‍රයෝජනයක් ගන්නවා. දැන් මේ ඔයා දකින්නේ මගේ කිචන් එකේ අවසාන පෙනුම. උදේම නැගිටලා අපි කිචන් එකට එනකොට මේ විදිහට දකිද්දී හිතට ලොකු සැනසීමක් දැනෙනවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් ඔයාලට මොනියම් හෝ ප්‍රයෝජනයක් වෙන්නේ නැති කියලා මම හිතනවා. ඔයා මගේ channel එකට අලුතෙන් ආපු කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.